සාරිපුත්‍රට ඉවරයි කියලා කිව්වා. ඔතනින් ඉවරයි කියලා. ඒ සාරිපුත්‍ර නොදන්න නිසා බුද්ධ කියන්නේ දන්න එකක් වෙනවා. සාරිපුත්‍ර කියලා කියන්නේ බුදුන්ගේ මුවින් උපදින කෙනෙක් වෙනවා. බුදුන්ගේ මුවින් උපදින කට්ටිය. ඔය සතර සතිපට්ඨාන හරහා ගොඩ ගියපු කට්ටිය. මේ මුවිනුත් ඉපදිච්ච කට්ටිය සිටිනෝ. ඒ කට්ටියත් බලාගෙන හිටියා තැන ලැබෙයිද කියලා. තැනක් ලැබුණ නැති වෙයි. එක යායට පිපෙන්න බැරි නිසා එක අත්තක මලක් වෙන්න ගියා වෙන්නේ. රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නේ රෑ විතරයි. දවලුත් තියෙනවා. පේන්නේ නැත්තේ හිරු නිසා වෙන්නේ. එක අත්තක මලක් වෙන්න ගියාට වෙන්න සිද්ධ වෙන්නේ මල් පොකුරක එකක් වෙන්න. එක යායක එක මලක් වෙන්න ගියාට යායම මල් පිපෙනවා. නමුත් හැම මලකටම අවශ්‍ය වෙන්නේ තනි මලක් වෙන්න. හැරුණු අතේ තමන් විතරක් පිදුමට ලක් වෙන්නේ. නමුත් තවත් පිදුමට ලක් වෙන මල් යායවල් වල තනි මලක් මෙහෙම හිතනවා. මට පිදුමට ලක් වෙන තිබුණා හොඳයි කියලා. මල් බුදුවරුන්ට පිදිය යුතු වෙන. මල් බුදුවරුන්ට පිදිය යුතු වෙන. මනුස්ස කියන මල් වර්ගය බුදුවරුන්ට පිදිය යුතු වෙන. තථාගතවරුන්ට පිදිය යුතු වෙන. මැටි පිළිමයක් තියෙනවා නම් ඒකට පිදිය යුතු වෙන. ඒ බුදුවරයෙක් හම්බ වෙලා නහම්බ වෙච්ච තැන වෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යෙන් සෑම සත්‍යයකටම බුදුවරයෙක් මුණ ගැහිලා තිබිය යුතු වෙනවා. මැටි පිළිම තියෙන එන වෙලාවට. ඒ තමයි මට හම්බෙච්ච බුදුන් කියලා ඒකට වැඳිය යුතුයි. බුදුවරුන් එක්කම යන්න ප්‍රාර්ථනා කරගත්ත කට්ටිය. ගිහිල්ලා ඔසාන්ට බුදු වෙන පිළිවෙලක් තියෙනවා. බුදු වෙන පිළිවෙලක් තියෙනවා. බුදුවරු 2 දෙනෙක් 3 දෙනෙක් 4 දෙනෙක් එහෙම පහළ වෙන්නේ නැති වෙයි. බුද්ධ කියන්නේ ඒක හිතා ඉවර කරන්න බැරි ඥානස්කන්ධයක් වෙනවා. බුද්ධ කියන්නේ හැම ස්ථානයකට. ඒ ස්ථානය උදා කරගෙන කවුරු හරි මෙලව එනවනම් කය නැති වුණොත් විවරණ දෙන්නේ බුදුන් වෙනවා. කය නැත්තම් විවරණ දෙන්නේ බුදුන් වෙනවා. බුදුන්ට විවරණ ගන්න ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණය ස්ථානගත විය යුතුයි. තමන්ගේ කයත් එක්ක ගිහිල්ලා තනියෙන් සොයාගත යුතුයි. බුදුන් නැති සමයක බුදුන් දේශනා කරපු ධර්මයේ තියෙනවා නම් ඒක ගවේෂණය කළා. බුද්ධ විඥානය සොයා ගැනීමට හැකියාව තියෙනවා. කය නැත්තම් බුදු වෙන්න බැහැ. සියල්ලෙන් පූර්ණයි කියලා ලෝකෙට කියන්න බැරි. සියල්ලෙන් පූර්ණයි කියලා. කයනුත් පූර්ණයි ඥානෙනුත් පූර්ණයි. දෙකකින් පූර්ණ විය යුතුයි. නමුත් බුදුන්ට ශ්‍රද්ධාව සම්පන්නව කවුරු හරි හිටියොත් අන්න ඔහුට බුදු වෙන්න විවරණ දෙනවා. කය නැති වුණත් විවරණ දෙනවා. විවරණ දෙන්නේ ඥාණයට ඇතුල් වෙන්න වෙන්නේ. බුද්ධ විඥාණයට ඇතුල් වෙන්න වෙන්නේ. ඔය බුද්ධ විඥාණයට ශ්‍රද්ධාවෙන් යුතුව බෝසත්තුරු ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ලෝක වැඩම කරලා පෙර බුදුන්ගේ සාරිපුත්‍රට දුන්නේ මේකයි කියලා කියනවා. පෙර බුදුන්ගේ මොග්ගල්ලාන ගත්තේ මේකයි කියලා කියනවා. මොකද්ද ඒක? ඒක පෙර නොවසූ තැනකින් මතුවෙන එකක් කියලා කියනවා. මොකද්ද සතර සතිපට්ඨාන නෙවෙයි. නෑ. ඇසිපිය දෙපිය අතරින් මතුවෙන එකක් කියලා කියනවා. එච්චර ගැටි කරන්න පුළුවන්. අච්චර ලොකු. ඒක මුලින් කියන්නේ නැතුව ලොකු ටික පෙන්නන. ලොකු ටික බුද්ධ විඥානයේ පළල පෙන්නන. ටිකක් දුර සමස්ත පිරිසක් ගෙනහිල්ලා ඇද්ද කියලා. ඇති කියලා. ඔච්චර පළල් කරේ මට කෙටි එකක් කියලා කියනවා. බුද්ධ විඥාණයට ඇතුල් වෙච්ච කෙනාට කෙටි එකක් වෙනවා.
බුදුන්ටත් එය කෙටි එකක් වෙන සතර සතිපට්ඨානයි කියන එක. නිතරම බුදුන් වහන්සේ සතර සතිපට්ඨාන අංග සාරිපුත්‍රගෙන් විමසනකොට හරියටම කියනකොට සාදු 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 සාරිපුත්‍ර කියලා කියනවා. බුදුන් විසින් විමසනවා මෙයා පටපිට යනවද පෙර ආකාරයට කියලා. පෙර ආකාරයක් තියෙන. ඒ ආකාරය පෙන්නේ බුද්ධ විඥානය ඇතුළට ගිහින් ආපු කෙනෙකුට මිසක්ක බුදු වෙච්ච කෙනෙකුට මිසක්ක වෙන කිසිවෙකුට නෙවෙයි. පෙර දොරටුව දුන්නයින් පස්සේ ඒ දොරටුවට රියැක්ට් කරන විදිහ බලලා ඉවරලා බුදුවරු ගණන් කියන. දොරටුවට රියැක්ට් කරන විදිහ බලලා බුදුවරු ගණන් කියන. සමහරක් වෙලාවල් වලට දොරටුව ගන්නෙ නැතුව බුදුන්ට සද්දා සම්පන්නව ඇවිල්ලා මල් පුදනකොට